හායි කොහොමද ඉතින් හැමෝටම ඔන්න ඉතින් අදත් මං සුපුරුදු විදිහට පොඩි වීඩියෝ ක්ලිප් එකක් අරගෙන ආවා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මං අද අරගෙන ආවේ අපේ සුදු පුතත් එක්ක මං උදේවරුව කොහොමද ගෙවන්නේ කියලා තමයි. ගොඩාක් ලොකු ලොකු දේවල් නම් නෙමෙයි. පොඩි පොඩි දේවල් තියෙනවනේ මං එයත් එක්ක කරන. ඉතින් ඒ දේවල් ටිකක් තමයි මම මේ අරගෙන ආවේ ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා. ඉතින් අද මම මේ වතුර එහෙම රත් කරගෙන සුදු පුතාව නාවන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න මුලින්ම දත් එහෙම මැදලා වැඩේ පටන් ගන්න තමයි හදන්නේ. එයා හරි ආසයි දත් මදින වැඩේට. හැබැයි ඉතින් අර එයාට හොඳට මදින්න තේරෙන්නේ නැහනේ. නමුත් ඉතින් අපි මදිනවට කැමතිත් නැහැ. අපි මද්දනවට කැමතිත් නැහැ. එයාම මදින්න තමයි එයා ආස. ඉතින් ඔන්න බලන්නකෝ දත් මැදලා දැන් ඉතින් හරි ලොක්කා වගේ මේ කට සෝදනවා. ඒකලා දැන් වෙනදට නම් නාන්න හරි ආසයි උණු වතුරෙන් නානවා කිව්වහම. හැබැයි මේ දවස්සේ මේ පොඩ්ඩක් ඉතින් අදිමදි කරවුවා නාන්න. පොඩි කම්මැලිකමක් ඇවිල්ලා. මොකද මේ ගිය ටිකේ හරියට යාව මේ ලොකුවට අපි නාවුවේ නැහැ. අසනීප වුණානේ. ඉතින් හොස්පිටල් එකෙන් කිව්වා යාව නාවන්න එපා කියලා. ඉතින් ඒ නිසා මේ අර රෙදි කෑල්ලක් හොඳට මේ උණු වතුරෙන් තෙමලා ඇඟ පිහදාලා එහෙම ගත්ත සමහර දවස් වලට ඇඟ සේදුවා. මේ ඒ වුණාට ගොඩාක්ම කරේ ඇඟ මේ රෙදි කෑල්ලක් තෙමලා පිහදාපු එක තමයි. මොකද මේ හොස්පිටල් එකෙන් කිව්වා නාවන්න කරන්න මොකුත්ම කරන්න එපා. මේ දවස්වල කියලා. අසනීපෙත් එක්ක. ඉතින් එයාට දැන් මේ සාමාන්‍යයෙන් හොඳයි. ඒ නිසා තමයි නාවන්නම් කියලා ගත්තේ වතුර එහෙම රත් කරලා. ඒත් මර මේ මං හිතන්නේ සතියක් විතර නැෑවේ නැහනේ. මේ ඒ හින්දා කම්මැලි වෙලා. ඉතින් කොහොම හරි ඔන්න දැන් චුට්ටක් අඬනවා. අඬ මේ ඉතින් කොහොම හරි නාවුවා. බලන්නකෝ. ඉතින් හරි ලොක්කා වගේ ඇඟේ සබන් එහෙම ගාගෙන මේ අතුල්ල ගන්නත් හොඳට දන්නවා. වෙනදට නම් හරි ආසාවෙන් තමයි එයා මේ වැඩේ කරන්නේ. හැබැයි ඉතින් අද නම් අඬ තමයි කරන්නේ. ඔන්න එයාගේ ඩැඩා ඉන්න දවසට නම් හරිම ආසාවෙන් නානවා තව ටිකක්. මේ එතකොට එයා නාවන්නේ මෙයාව වඩාගෙන. එක්කෝ එයා මේ එයාගේ කකුල උඩ ඉඳවගෙන එහෙම තමයි නාවන්නේ. ඉතින් එතකොට මෙයා හරි ආසයි වැඩේ. හැබැයි ඉතින් මම නම් එහෙම කරන්නේ මට ඒක හුරු නෑ. මේ ඒ නිසා ඒ වුණාට වෙනදට එයා ඔය විදිහට නාන්න හරිම ආසාවෙන් තමයි ඉන්නේ. අද නම් හරි කම්මැලි වෙලා. ඉතින් කොහොම හරි අඬන ගමන් නාවගෙන ආවා. ඔන්න බලන්න ඒ එනකොට ලස්සන සමුනල්ලු දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් අපේ සුදු පුතාට ඒ දැක්කම නම් හරි ආස හිතුණා. ඉතින් මේ කාලයකට පස්සේ තමයි මේ වගේ ටිකක් ලොකු සමුනලයෝ දෙන්නෙක් මේ දැක්කේ මමත් ඇත්තටම. ඒ දින ටිකක් වැඩිපුර ලොකුයි. ඉතින් ඔන්න බලන්නකෝ. නාලා කරලා දැන් සමුනල්ලු බලාන ඉන්නවා අවුවට වෙලා මම පොඩ්ඩක් ඉතින් ගෙට අරන් ගියේ නැහැ සීතලයිනේ. ඒ නිසා මේ අවුවේ තියාගමු කියලා හිතුවා. ඔන්න ඉතින් එහෙම කෝලම් කර අවුවට වෙලා පොඩි වෙලාවක් ඉතින් හිටියා. එයා ඉතින් සැරින් සැරේට මට කියනවා සමුනල්ලු දිහා බලන්න කියලා. ඉතින් ඒ විදිහට අපි දෙන්න සමුනල්ලු දිහා බලාගෙන අවුවට වෙලා එයාව පොඩ්ඩක් වේලෙනකල් රත් වෙනකල් තියාගෙන හිටියා. හායි කියන්නකෝ. වහගන්න. ඉපා. එන්න මෙයා මොනවද පෙන්නනවා. අපි සුදු පුතා මොනවද පෙන්නනවා. ඒක නියාලා ඉන්න ඕනේ තාම. ඕ පුතා බලන්න අපු සම්නලු තාම ඉන්නවා. කෝ ඉතින් උම්ම එකක් දුන්නේ නෑනේ. උම්ම එකක් දෙන්නකෝ. මැනික. ඔන්න ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ ක්‍රීම් එහෙම ගාලා අන්තිමට දාගෙන නිදා ගන්න තමයි. ඉතින් ක්‍රීම් ගාන එක ගත්තොත් නම් එයා ගොඩක් ආසයි එයාම ක්‍රීම් ගා ගන්න. ඉතින් මේ බෝතලේ එහෙම හැරලා දෙන්න කියලා එයා ක්‍රීම් ගා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙම බෑ. කොහෙන්න? අම්මි අරන් දෙන්න. කොහෙන්න? අත දෙන්න. ඔන්න අපේ ඔන්න දැන්. කො බණ්ඩිය ගා ගන්න කීම්. බෝතලේ වහලා ඉන්නකෝ. හොඳ පුතා. ඔන්න පේනවනේ.
අම්මිට හරියට උදව් කරනවා මේ මැනික. බණ්ඩිය ගා ගන්න දැන්. මූනේ. කටේ නෙමෙයි අම්මෝ කටේ නෙමෙයි මූනේ. මෙතන. ඒක කමන්නේ. අම්මි දෙන්න. කකුල් දෙක අතුල්ල ගන්න. දෙන්නම් ඉන්න. මේ බලන්නකො ඉතින් මට ඉන්නේ රෝස මලක්නේ අම්මෝ. ඉතින් මගේ ජීවිතය ගත්තොත් එහෙම ඇත්තටම මේ මම ගොඩාක් දේවල් තියෙන මිනිස්සෙක් නෙවෙයි. ඉතින් ඒ වුණත් මම තියෙන පුංචි දේවල් සතුටු වෙන කෙනෙක් තමයි. ඉතින් මට මගේ බබත් එක්ක ගෙවන මේ සුන්දර මොහොතවල් ඇත්තටම මගේ හිත සතුටු කරගන්න ගොඩාක් වටිනවා. ඉතින් මං හිතන්නේ හැම අම්මා කෙනෙක්ම එහෙම තමයි. තමන්ගේ බබත් එක්ක ගෙවෙන ඒ පොඩි මොහොතක් පවා අපිට ඇත්තටම අපේ හිතට සතුටක් කියන්නේ ලොකු සතුටක් අරගෙන එනවා. ඉතින් දැන් ඔන්න කොණ්ඩ බූල් අර පොඩි හෙයා බෑන්ඩ්ස් තියෙන්නේ. අන්න ඒ හෙයා බෑන්ඩ්ස් වලින් කොණ්ඩයක් බඳින්න කියලා තමයි මේ කියන්නේ. ඒ වුණාට දැන් කලින් නම් ඇත්තටම එයාගේ කොණ්ඩ බඳින්න පුළුවන්කමක් තිබ්බා. හැබැයි අපිට හිතුණා කොණ්ඩේ වැඩි වගේ කියලා. එයාගේ චූටි කාලේ නම් කොණ්ඩේ තිබුණෙම නැහැ. නමුත් පස්සේ කපන්න කොණ්ඩේ ටිකක් වැවෙන්න ගත්තා. නමුත් මේ පාර අපි ටිකක් කොට්ටට කැපුවා. ඉතින් ඒ නිසා කොණ්ඩ බඳින්න තරම් මේ කොණ්ඩයක් නැහැ. ඉතින් දැන් රවට්ටලා නිදි කරවන්න ඕනේ. නැත්තම් කොණ්ඩ දෙකක් බඳිනකල් නිදියන්නේ නැහැ මියා. මැනික අග්ගු කෙටේ ඌටි. අන්න ඉතින් ඔක්කොම හෙයා බෑන්ඩ්ස් ටික මේ දැන් අරගෙන අතේ දාගන්නවා. දැන් ඉතින් ඔක හොම් හරි අයින් කරලා රවට්ටන්න ඕන. නැත්තම් නම් ගැලවීමක් නෑ මෙයාගේ. බලන්නකෝ ඉතින්. දැන් ඔන්න නිදා ගන්න තමයි හදන්නේ. මං කොහමද රවට්ටලා ෂේප් කරගත්තා. දැන් එයා නිදා ගන්න තමයි හදන්නේ. වීඩියෝ කරන්න එපා කියලා තමයි කියන්නේ. ඔන්න ඉතින් පැය දෙකක් විතර හොඳට නිදාගෙන දැන් නැගිටලා තේ බොනවා. එයාට බඩගිනිලු. ඉතින් තේ බොන්න ඕන කියලා ඉල්ලුවා. ඊට පස්සේ ඔන්න දැන් පනිස් කාලා තේ හිම බොනවා. ඉතින් ඔය විදිහට තමයි මම එයාත් එක්ක උදේ වරුව ගත කරන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් ගිහින් එන්නම්. මගේ වීඩියෝ වල තියෙන අඩුපාඩු ඔයගොල්ලෝ කමෙන්ට් කරන් යන්න. මොකද මම අලුතෙන් මේ වැඩේ කරන්නේ. ඉතින් ඒ නිසා මට ඕගොල්ලන්ගේ අදහස් ගොඩාක් වටිනවා මගේ වීඩියෝ වල ඉස්සරහට වැරදි හදාගන්න. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි ගිහින් එන්නම්. අපේ වීඩියෝස් බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම ආදරෙයි. ඉතින් අපි සුදු පුතාට ආදරේ අය මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්න. හැමෝම පරිස්සමෙන් ඉන්න එහෙනම් ගිහින් එන්න.